ලෝකයේ පුරාණතම සහ අදටත් බලවත්ම රක්ෂණ සමාගමක් ලෙස සැලකෙන ලොයිඩ්ස් ඔෆ් ලන්ඩන්. මේ ආරම්භ වෙන්නේ කෝපි විකුණපු පොඩි ආයතනයකින් කියලා ඔයා දැනගෙන හිටියද? ලන්ඩන් වල පිහිටා තිබෙන මෙම දැවැන්ත රක්ෂණ ආයතනයේ ආරම්භය හා අදටත් ඒ ලෝකයේම රක්ෂණ සමාගම් හට මූලික ආධාරකයක් වන්නේ කොහොමද? ඉතින් අද වීඩියෝව ලොයිඩ්ස් ඔෆ් ලන්ඩන් වෙනුවෙන් අපේ කතාව පටන් ගන්න 1688. එහෙම නැත්නම් 17 වන සියවසේ ලන්ඩන් නගරේ එවක හැඳි වූ ටවර් ස්ට්‍රීට් වල පිහිටා තිබුණු කෝපි අලෙවි කරන පොඩි ආයතනයකින්. නමුත් මේක නිකන් කොෆි ෂොප් එකක් නෙවෙයි. එංගලන්තයේ තේම්ස් නදිය අසල පිහිටා තිබෙන එඩ්වඩ් ලොයිඩ් මහතාගේ මේ කොෆි ෂොප් එක වෙළඳ නාවික ගමනාගමනය පිළිබඳ වැදගත් ස්ථානයක් බවට පත් වෙන්නේ මේ නැව් හිමිකරුවන්, නාවික කපිතාන්වරු, ව්‍යාපාරිකයන් සහ වෙළෙන්දන් එකට මුණ ගැසුණ වෙළඳ නාවික තොරතුරු කතාබහ කරන කේන්ද්‍රස්ථානයක් වීම නිසායි. මෙහි රැස්වෙන නැව් හිමිකරුවන්, නාවික කපිතාන්වරුන්ගේ ප්‍රධාන මාතෘකාව වුණේ ඔවුන් මුහුදු ගමනාගමනයේදී මුහුණ දෙන අවදානමයි. ඒ කියන්නේ කාලගුණික විපර්යාස සහ මංකොල්ලකෑම් වගේ උදුරු පිළිබඳව මෙහිදී කතාබහට ලක් වෙනවා. ඇත්තටම එදා නම් නැව් ගමන් කිරීම අධික අවදානම් සහිත දෙයක්. ප්‍රබල සුලිකුණාට කොල්ලකරුවන් සහ නෞකා විනාශයන් නිසා වෙළඳුන්ට සියලුම දේ නැති වෙන්න ලොකු ඉඩකඩක් තිබ්බා. ඉතින් මේ අවදානම් තැන් වලින් ආරක්ෂා වෙන්න ව්‍යාපාරිකයන් එකට එකතු වෙලා එකිනෙකාට සහාය වෙන්න තීරණය කරනවා. ඔවුන් ව්‍යවස්ථාවක් සකස් කරලා නැව් හිමියන්ට මේ අවදානම සඳහා විසඳුම් යෝජනා කරනවා. ඒවා අද තියෙනවා වගේ සංකීර්ණ විසඳුම් නෙවෙයි. නමුත් ඊටාම ප්‍රාථමික මට්ටමකින් ආරම්භ වුණත් ඔවුන් යෝජනා කරන්නේ නැව් හිමියන්ගේ සහභාගීත්වයෙන් අරමුදලක් පිහිටවලා යම් නෞකාවකට මුහුදු ගමනාගමනයෙන් අනතුරුව නැවත තොටුපොළ වෙත සාර්ථකව ළඟා වීමට නොහැකි වූහොත් සිදු වී ඇති අලාභහානි සඳහා මෙම පිහිටුවාගත් අරමුදලෙන් වන්දියක් අදාළ නෞකා හිමිකරුවන්ට ලබා දීමයි. ඉතින් අද වෙද්දි තියෙන නූතන රක්ෂණය ආරම්භ වෙන්නේත් මෙන්න මේ නාවික ක්ෂේත්‍රය මුල් කරගෙනයි. තවද මේ කොෆි ෂොප් එකේ තිබෙන විශේෂම දෙයක් තමයි ලොයිඩ්ස් ලිස්ට් එක. ඒක තමයි ප්‍රබල නෞකා මුහුදු ගමනාගමන කටයුතු වගේ නෞකා ආරක්ෂාව පිළිබඳ විශ්වාසනීයම තොරතුරු ලබා ගන්න පුළුවන් මූලාශ්‍රය වුණේ. මේ අතරින් අවදානමට වන්දියක්, එහෙම නැත්නම් රක්ෂණයක් ලබා දී හැකිද කියලා මුලින්ම තීරණය ගන්න පුද්ගලයා මෙහි නායකයා විදියට පත් කරගන්නවා. කොෆි ෂොප් එකේ හිටපු මේ වෙළඳුන් අතරින්ම ඔහු පත් වුණා. පසුව ලොයිඩ්ස් ලිස්ට් එක සහ නැව් සටහන් මත පදනම අවදානම හඳුනාගෙන ගිවිසුමක් සකස් කරගන්නවා. මෙහිදී එක් නාවිකයන් තමන්ට ගන්න පුළුවන් අවදානම සහ තමන්ට දැරිය හැකි ගාස්තුව සඳහන් කරනවා. ඉන්ෂුරන්ස් වල අද පවතින අන්ඩර්රයිටින් ප්‍රොසෙස් එකටත් මේක තරමක් විතර සමීපයි. ඉතින් ඒ ඔස්සේ අදාළ නෞකා සඳහා රක්ෂණය ලබා දීම එදා සිදු වුණා. නූතන රක්ෂණයේ ආරම්භය ඒ ආකාරයෙන් සිදු වෙද්දී අද වෙද්දි පවතින ලොයිඩ්ස් ඔෆ් ලන්ඩන් කියන මේ දැවැන්ත ආයතනය රක්ෂණ සමාගමකටත් වඩා සැබවින්ම මේ රක්ෂණ වෙළඳපොළක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. අද වෙද්දි ඔවුන් නෞකා, අභ්‍යවකාශ යාන, ලෝක ප්‍රකට ක්‍රීඩකයන්ගේ ශරීරාංග සහ තවත් විශේෂිත දේ රක්ෂණය කරනවා. ඉතින් ලොයිඩ්ස් ඔෆ් ලන්ඩන් ගැන වගේම අද වෙද්දි තියෙන ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එක ගැනත් ඔයා දන්න දේවල් සහ තවත් දැනගන්න කැමති දේවල් පහලින් කමෙන්ට් කරන්න. තවත් අලුත් වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහින් එනවා. See you next time.